මොකද ඉතින් ඔන්න මං හිතුවා ඔයාලට පොරොන්දු වෙනවා වගේම ලංකාවේ මේ වෙනකොට ඔයාලට ගන්න තියෙන මිල අඩුම හොඳම නයිට් ක්‍රීම්ස් ටික අරගෙන එන්න ඕනේ කියලා. ඉතින් අපි බැලුවොත් එහෙම ලංකාවේ නයිට් ක්‍රීම්ස් වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් මං හිතුවා රුපියල් 5000ට අඩු ඔයාලට ගන්න තියෙන හොඳ නයිට් ක්‍රීම්ස් ටිකක් අරන් එන්න ඕනේ කියලා. විශේෂයෙන් මේකේ ලංකාවේ හදන නයිට් ක්‍රීම්ස් වර්ග වගේම ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් වල නයිට් ක්‍රීම්ස් උත් තියෙනවා. ඉතින් මීට අමතරව ඔයාලට තවත් නයිට් ක්‍රීම්ස් වර්ග දැනගන්න ඕන නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒව ගැනත් මම විස්තර කියන්නම්. ඉතින් ගාන වැඩි නයිට් ක්‍රීම්ස් වල ඉඳන් ගාන අඩු නයිට් ක්‍රීම්ස් වෙනකන් තමයි ඔන්න මේ වීඩියෝ එකේ මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් ඔයා දන්නවා හැමදාමත් වගේ මම ප්‍රයිසස් ඒ වගේම ඔයාලට සමහරවිට ගන්න තියෙන්නේ කොහොමද මේ හැමදේම විස්තරات එක්ක වීඩියෝ එකේ දානවා ප්‍රොඩක්ට් එක පෙන්නද්දී යටි. ඉතින් මම මුලින්ම පළවෙනි ක්‍රීම් එක විදිහට තෝරගත්තා. ඇත්තටම වැඩියෙන් කතා කරන්නේ නැතිම ක්‍රීම් එකක් ගැන. ඒ තමයි ගානියර් බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ විදිහට තියෙන චාකෝල් ක්‍රීම් එක. ඉතින් මේක ඇත්තටම AHA BHA ක්‍රීම් එකක්. විශේෂයෙන් ගෑන් ළමයින්ට වගේම පිරිමි ළමයින්ටත් ගොඩක් හොඳින් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පිරිමි ළමයින්ට ඔන්න හොඳ නයිට් ක්‍රීම් එකක් එහෙම හෙව්වනම් මේක හොඳින්ම ගැලපෙනවා. මොකද මේක ඔයාගේ ස්කින් එකේ තියෙන black head white heads control කරන්න, ඒ වගේම blemish මතුවෙන blemish prone skin එකට යම් විශේෂයෙන්ම හොඳින්ම ගැලපෙනවා. ඒ වගේම තමයි ඔයාගේ ස්කින් එකේ තියෙන oil control කරලා තියාගන්නත් මෙන්න මේ ක්‍රීම් එක ගොඩක් හොඳින්ම ගැලපෙනවා. ඉතින් මේකේ ingredients බැලුවොත් එහෙම niacinamide, ඒ වගේම salicylic acid, තව charcoal, ඉතින් ඔය වගේ ingredient එකක් තමයි මේ ක්‍රීම් එකේ තියෙන. ඉතින් මේක ඇත්තටම acne prone වෙන blemish prone වෙන skin එකකට ගොඩක් හොඳින්ම ගැලපෙනවා. ඒ වගේම ඉතින් ඔන්න Boots brand එකට ආස කරන ඔයාට තියෙනවා මෙන්න මේ vitamin C moisturizing cream එක all skin type පාවිච්චි කරන්න පුළුවන්. හරිම soft gel එකක් තියෙන්නේ. skin එකේ අර ගෑවන් පස්සේ skin එකට හොඳට absorb වෙන විදිහේ cream එකක්. විශේෂයෙන් මේකේ vitamin C, yuzu lemon extract, ඒ වගේම තමයි මේකේ niacinamide, මෙන්න මේ වගේ blend එකක් තමයි තියෙන්නේ. විශේෂයෙන් මේක target කරලම තියෙන්නේ ඔයාගේ skin එක bright කරන්න. ඒ වගේම තමයි ඔයාගේ skin එකේ තියෙන dark spot, patches වගේ දේවල් අන්න ඒ දේවලුත් ෆේඩ් කරන්න පුළුවන්. තව දෙයක් කියන්නද? ඔන්න ඔයා මේ විටමින් C නයිට් ක්‍රීම් එකත් එක්ක ඇල්ෆා ආවරණ එක පාවිච්චි කළොත් දී ඔර්ඩිනරි එකේ ඇත්තටම පිග්මන්ටේෂන් තත්ත්වයන් පවා ඔයාට අඩු කරගන්න පුළුවන්. ඉතින් එහෙම පාවිච්චි කරනවා නම් සාමාන්‍යයෙන් ඇල්ෆා ආවරණ එක මුලින් ගාලා ඒක ඇබ්සෝබ් වුණාට පස්සේ තමයි Boots විටමින් C මොයිස්චරයිසිං ක්‍රීම් එක ගන්න ඕනේ. තව ඔයා දන්නවද ගානියකේ බ්‍රයිට් කම්ප්ලීට් නයිට් ක්‍රීම් එක ඒ විදිහටම කොපි කරලා Boots එකේ තව ක්‍රීම් එකක් තියෙනවා කියලා. ඒ තමයි මෙන්න මේ Boots එකේ තියෙන lemon bright sleeping mask එක. ඉතින් මේකෙත් බැලුවොත් එහෙම ඇත්තටම ඉන්ග්‍රේඩියන්ට් වල පොඩි වෙනස්කම් තියෙනවා. අපි ගාන එකත් එක පොඩ්ඩක් කම්පෙයාර් කරලා බැලුවොත් එහෙම ඉතින් මේකෙත් ඇත්තටම විටමින් C දැන් niacinamide වගේම lemon extract ඔන්න ඔය වගේ blend එකක් තමයි තියෙන්නේ. අර ස්කින් එක බ්‍රයිට් කරන්නම තමයි මේක ફોකස් කරලා තියෙන්නේ. ඇත්තටම ඕනම ස්කින් ටයිප් එකකට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය sensitive ස්කින් එකක් වගේ තියෙන කෙනෙක් නම් ටිකක් lemon extract තියෙන නිසා patch test එකක් කරලා බලන්න වෙනවා. එහෙම නැත්නම් ඇත්තටම ස්කින් එක බ්‍රයිට් කරගන්න, එතකොට dark spot වගේ දේවල් අඩු කරගන්න බලාපොරොත්තු වෙන ඔයාට හොඳින්ම ගැලපෙන නයිට් ක්‍රීම් එකක්. ඔන්න ඉතින් මේ ක්‍රීම් එක ගැන නම් අමුතෙන් කියන්න ඕනෙත් නෑ. මොකද අපි 10 දෙනෙක් අරගත්තොත් 8 දෙනෙක්වත් මේ ගානි එකේ බ්‍රයිට් කම්ප්ලීට් නයිට් ක්‍රීම් එක නම් යූස් කරනවාම තමයි. ඉතින් මේක මෙච්චරම වයිරල් වෙන්න හේතුව තමයි මේක ගොඩාක් අයට හොඳ ප්‍රතිඵල පෙන්වන එක. ඉතින් මේක අපි බැලුවොත් එහෙම සාමාන්‍ය ස්කින් එක සාමාන්‍ය සති දෙකක් වගේ යනකොට හොඳ ග්ලෝ එකක් ස්කින් එකේ ගන්න පුළුවන්. ඒත් එක්කම ටික කාලයක් පාවිච්චි කරනකොට ස්කින් එකේ තියෙන uneven ගතියක් තියෙනවා නම් අන්න ඒක අඩු කරලා විශේෂයෙන් ඔයාගේ ස්කින් එකේ ඩාර්ක් ස්පොට් වගේ දේවල් තියෙනවා නම් අන්න ඒ තත්ත්වයන් අඩු කරගන්න හොඳින්ම උදව් වෙනවා. ඉතින් මේකේ අමුද්‍රව්‍ය ගැන අපි බැලුවොත් එහෙම මේකේ niacinamide, vitamin C, ඒ වගේම lemon extract, ඒ වගේම yogurt probiotic, ඉතින් ඔය වගේ ingredients ටිකක් තමයි මේකේ අන්තර්ගත වෙන්නේ. ඉතින් මේක all skin type පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයාට තියෙන sensitive skin එකක් නම් ඔයාට මේක පැච් ටෙස්ට් කරලා බලන්න වෙනවා. මොකද මේකේ lemon extract තියෙනවා. ඒ වගේම vitamin C, niacinamide මෙන්න මේ වගේ මේ අමුද්‍රව්‍ය දෙක එකට තියෙනවා කියන්නේ චුට්ටක් ඉතින් පැච් ටෙස්ට් කරලා බලන්න වෙනවා. ඔයාට සංවේදී ස්කින් එකක් නම් තියෙන්නේ. මොකද ටිකක් ස්කින් එකට ඇලර්ජි තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ටිකක් ස්කින් එකට සැර වැඩි වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ හින්දා ඒ වගේ ස්කින් එකක් නම් තියෙන්නේ. ඔයාට චුට්ටක් එක පැච් ටෙස්ට් කරලා බලන්න ඕන. නැත්නම් ඉතින් ඇත්තටම පාවිච්චි කරන්න තියෙන හොඳම නයිට් ක්‍රීම් එක.
ඒ වගේම ඉතින් ඔන්න ඔයාලට සාමාන්‍යයෙන් ෆාමසීස් වලින් එහෙම අරගන්න තියෙන ක්‍රීම් එකක් තියෙනවා. ඒ තමයි මේ Bibitis Plus කියන ක්‍රීම් එක. ඉතින් මේක ග්ලූටාතියෝන් එතකොට ග්ලයිකොලික් ඇසිඩ් මික්ස් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකත් ඇත්තටම all skin type පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ටිකක් අර මොයිස්චරයිස් ගතිය වැඩි. ටිකක් ගොඩාක් ඔයිලි ස්කින් එකක් නම් ඉතින් ඔයාලට චුට්ටක් මේක ගාලම් බලන්න වෙනවා ඔයාගේ ස්කින් එකට ගැලපෙනවද කියලා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් dry combination normal වගේ ස්කින් වලට හොඳටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් උදව් වෙනවා ඔයාගේ ස්කින් එකේ uneven ගතියක් තියෙනවා නම් අන්න ඒක අඩු කරලා ලස්සනට even කරගන්න, ස්කින් එක bright කරගන්න. ඒ වගේම තමයි ස්කින් එකේ pigmentations තත්ත්වයන් dark spot එහෙම තියෙනවා නම් අන්න ඒවත් ඔයාලට අඩු කරගන්න පුළුවන්. ඉතින් මගෙන් නිතරම අහන brand එකක් තමයි මේ Prevence කියන්නේ. ඉතින් ඔන්න Prevence එකේ creams වලට ආස කරන ඔයාලට පුළුවන් මේ Fair Intense 2 කියන ක්‍රීම් එක පාවිච්චි කරන්න. ඉතින් මේකෙත් ඇත්තටම අපි ingredient බැලුවොත් එහෙම kojic acid, mulberry, ඒ වගේම vitamin E, තව ප්‍රෝවිටමින් B5 ඉතින් ඔය වගේ ඉන්ග්‍රේඩියන්ට්ස් ටිකක් තියෙනවා ඔයාගේ ස්කින් එක ඊවන් කරන්න, බ්‍රයිට් කරන්න. ඒ වගේම තමයි ඔයාගේ ස්කින් එකේ ඩාර්ක් ස්පොට් එහෙම තියෙනවා නම් අන්න ඒ තත්ත්වයන් අඩු කරලා ඔයාගේ ස්කින් එකට ලස්සන ග්ලෝ එකක් අරන් දෙන්න. ඉතින් මේකත් ඇත්තටම all skin type පාවිච්චි කරන්න පුළුවන්. තවත් ඉතින් මගෙන් ගොඩාක් අහන බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ Onela බ්‍රෑන්ඩ් එක. ඉතින් මේ බ්‍රෑන්ඩ් එකේ තියෙන මෙන්න මේ නයිට් ක්‍රීම් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකෙත් ඇත්තටම හොඳ ඉන්ග්‍රේඩියන්ට් ටිකක් තියෙනවා. අපි බලුවොත් එහම niacinamide, salicylic acid, glycolic acid, ඒ වගේම CoQ10. ඉතින් ඔය වගේ ඉන්ග්‍රේඩියන්ට් ටිකක් තමයි මේකේ තියෙන්නේ. විශේෂයෙන් ස්කින් එක බ්‍රයිට් කරන්න, ස්කින් එකට හොඳ ග්ලෝ එකක් දෙන්න, uneven ගතියක් තියෙනවා නම්, අඳුරු බවක් තියෙනවා නම් අවුව නිසා වන්නේ තත්ත්වයන් අඩු කරගන්න ඔයාලට උදව් වෙනවා. ඉතින් මේක අපි බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් ඔයාලට තියෙන සංවේදී ස්කින් එකක් නම් අනිවාර්යෙන් පැච් ටෙස්ට් කරලා පාවිච්චි කරන්න ඕනේ. මොකද මේක බැලුවොත් එහෙම ටිකක් ඇක්ටිව් ඉන්ග්‍රේඩියන්ට්ස් ටිකක් වැඩිපුර තියෙනවා. ඉතින් අන්න එතකොට චුට්ටක් සංවේදී ස්කින් එකක් නම් ඇලර්ජි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා පැච් ටෙස්ට් කරලා බලන්න. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඔයාලට තියෙන normal, ඒතර combination dry skin එකක් වගේ නම් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. වගේම ඉතින් Vian එකෙත් මෙන්න මේ Fairness night cream එකක් තියෙනවා. ඒක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ ස්කින් එක ඔයා බ්‍රයිට් කරන්න බලාපොරොත්තු වෙනවා නම් හොඳ අමුද්‍රව්‍ය ටිකකින්. ඉතින් විශේෂයෙන් මේකේ jojoba තියෙනවා. ඒ වගේම තමයි මේකේ niacinamide තියෙනවා. තව alpha arbutin. ඉතින් ඔය වගේ ඉන්ග්‍රේඩියන්ට් ටිකක් තියෙන නිසා ඔයාගේ ස්කින් එකේ තියෙනවා නම් අඳුරු ලප කැලැල් අන්නේ තත්ත්වයන් අඩු කරලා විශේෂයෙන් අවුවට අඳුරලා තියෙනවා නම් අන්නේ තත්ත්වයන් අඩු කරලා ස්කින් එකට ලස්සන ග්ලෝ එකක් බ්‍රයිට් ගතියක් අරගන්න පුළුවන්. ඉතින් Vian එකේ තියෙන මේ නයිට් ක්‍රීම් එක නම් ගැලපෙන normal to dry skin එකක් තියෙන ඔයාට තමයි. ඒ වගේම ඉතින් මේ Spa Ceylon එකේ තියෙන natural brightening cream එකත් ඔන්න ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ක්‍රීම් එකේ මම විශේෂත්වයක් දකිනවා සාමාන්‍යයෙන් අනිත් ක්‍රීම් වල දකින්න නැති. ඒ තමයි මේක sizes දෙකකින් තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න ඔයා පළවෙනි වතාවට මේක ඔයාගේ ස්කින් එකට ගැලපෙනවද කියලා try කරලා බලනවා නම් ඔයාට කෙනෙම පුංචි size එකෙන් අරගෙන try කරලා බලන්න පුළුවන් මේක ඔයාගේ ස්කින් එකට ගැලපෙනවද කියලා. ඒ වගේම ඉතින් මේ ක්‍රීම් එක ආයුර්වේද ක්‍රීම් එකක්. ඉතින් ඒ නිසා ස්වභාවිකව ලස්සන වෙන්න කැමති ඔයාට, ලස්සනට ග්ලෝ වෙන්න කැමති ඔයාට, ස්කින් එක බ්‍රයිට් කරගන්න, අර අඳුරු ගතියක් තියෙනවා නේ තත්ත්වය නැති කරගන්න කැමති ඔයාට මේක හොඳින් ගැලපෙනවා. මේකේ ඉන්ග්‍රේඩියන්ට් ටිකත් අපි බැලුවොත් එමු ඔරෙන්ජ් එක්ස්ට්‍රැක්ට් තියෙන වගේ මී පැණි තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ආයුර්වේද ක්‍රීම් වල දකින්න නැති විදිහේ අමුද්‍රව්‍යකුත් තියෙනවා. ඒ තමයි කරවිල. ඉතින් මේකේ කරවිලත් අන්තර්ගත කරලා තියෙනවා ස්කින් එකට ලස්සන ග්ලෝ එකක්, ඒ වගේම බ්‍රයිට් ගතියක් ඔයාට ස්වභාවිකවම ලබා දෙන්න. ඒ වගේම ඉතින් ඔන්න ඔයා ප්‍රයිස් එක අඩුම ක්‍රීම් එකක් හොයනවා නම් ඔයාට පුළුවන් මේ Nature Secret එකේ මෙන්න මේ විදිහට තියෙන turmeric golden cream එක try කරන්න. ඉතින් මේක ඇත්තටම ගොඩක් හොඳින් ගැලපෙන normal to dry skin අතර තියෙන skin වලට. ඉතින් මේකත් අපි බැලුවොත් එමු හොඳ ආයුර්වේද ක්‍රීම් එකක්. විශේෂයෙන් ඔයා ස්වභාවිකව ඔයාගේ skin එක ලස්සනට ග්ලෝ කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ skin එක ඔයා moisturize ගතිය හොඳට තෙතමනේ ආරක්ෂා කරලා තියාගන්න ඔයා හොඳ රාත්‍රී පෝෂණයක් විදියට ක්‍රීම් එකක් හොයනවා නම් ඔයාට මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ ඉන්ග්‍රේඩියන්ට්ස් බලුවොත් එහෙම turmeric extract, ඒ වගේම sandalwood extract, virgin coconut oil, ඉතින් ඔන්න ඔය වගේ අමුද්‍රව්‍ය ටිකක් තමයි තියෙන්නේ ඔයාගේ ස්කින් එකට ස්වභාවික ලස්සනක් දෙන්න. ඉතින් ඔන්න ඔය night creams ටිකට අමතරව මෙන්න මේ night creams වර්ගත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගැන මම අමුතුවෙන් කිව්වේ නෑ. මොකද මේ creams ටික ගැන මම කලින් වීඩියෝස් වලත් ගොඩක් කතා කරලා තියෙන නිසා. ඉතින් ඔන්න ඔයාට මෙන්න මේවත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔන්න ඔයා ලංකාවේ තියෙන මිල
අඩු නයිට් ක්‍රීම්ස් ටිකක් හෙව්වනම් මේ වීඩියෝ එකට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න ඔයාලට තවත් ක්‍රීම්ස් ගැන දැනගන්න තියෙනවා නම් එහෙම නැත්නම් තවත් මිල අඩු ඩේ ක්‍රීම්, බොඩි ලෝෂන්ස් මෙන්න මේ වගේ ඔයාලට තවත් අයිඩියාස් තියෙනවා නම් දැනගන්න අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. අපි ඒ ගැනත් වීඩියෝ එකක් කරමු. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ හැම අලුත් වීඩියෝ එකක්ම බලන්න මගේ YouTube channel එක subscribe කරන්න. ඒත් එක්කම තියෙන bell icon එක ඔයා click කරොත් එහෙම මම වීඩියෝ එකක් දාපු ගමන් මේකේ notification එක ඔයාට එනවා. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් කරන් ඉක්මනින් එන්න. bye